හලෝ ඉතින් කොහොමද ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා subscribe කරලාම එකතු වෙන්න channel එකත් එක්ක. ඉතින් ඔන්න දවස් ගානකට පස්සේ අද තමයි අපිට පොඩ්ඩක් අවුව වැටුනේ. ඉතින් ඒ නිසා මගේ පැල ටිකට සත්කාර කරන්න ගොඩ කාලෙකින් බැරි වුණා. ඉතින් අද තමයි මම පැල ටිකට පොඩ්ඩක් treatment එකක් දෙන්න හිතුවේ. මොකද අවුව ටිකක් වැටලා තියෙන නිසා. අපි බලමු එහෙනම් කොහොමද මගේ වැඩ ටික අද දවසේ වෙන්නේ කියලා. මේ තියෙන මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික. මේ දවස් ටිකේම මේගොල්ලන්ට වතුර දාන්න බැරි වුණා. මොකද වැස්ස නිසා මම එළියෙන් තිබ්බේ නැහැ. ඒ නිසාද මුලින්ම මේගොල්ලන්ව පොඩ්ඩක් එළියෙන් තියෙන වතුර ටිකක් එහෙම දාන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මෙයාලා වැඩි ඉරේලිය වැටෙන්නේ නැති තැනක තමයි තියන්නේ. මොකද මේගොල්ලොන්ට ගොඩක් ඉරේලිය හොඳයිද කියලා මම දන්නේ නැහැ. ඇත්තටම මම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ගැන ගොඩක් දේවල් දන්න කෙනෙක් නෙමෙයි. හැබැයි මම මේගොල්ලොන්ව ගොඩක් අවුව වැටෙන තැනකින් තියන්නේ නැතුව පොඩ්ඩක් හැවන තියෙන තැනකින් තියලා තමයි වතුර දාන්න ලෑස්ති. මේ තියෙන්නේ මගේ කපුරු පැල. මේගොල්ලන්ව මම නුවරඑළියෙන් තමයි අරගෙන ආවේ. දැන් මාසයක් විතර වෙනවා අරන් ඇවිල්ලා. ගේනකොට ලස්සන මල් ගොඩාක් තිබිලා තිබුණා. මම මල් ටික පරුණාට පස්සේ ඒව කප්පාදු කරා. දැන් කප්පාදු කරපු තැන් වලින් චූටි දළු ගොඩාක් දාලා තියෙනවා. මම හිතන්නේ මේ වගේන් තමයි ආයෙ මල් එන්නේ. ඉතින් මම ඒවට තාම පොහොර දැම්මේ නැහැ හැබැයි. ඒගොල්ලෝ කිව්වා පොහොර දාන්න එතකොට තමයි මල් පිපෙන්නේ කියලා. මට තාම පොහොර ගේන්න බැරි වුණා. මොකද වැස්ස නිසා මම ඒගොල්ලන්ට මේ පොහොර මුකුත්ම දැම්මේ නැහැ. දැන් ළඟදිම පොහොර දාන්නත් ඕන. මම එතකොට ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම් කොහොමද පොහොර දාන්නේ මොනවද ඒවට දාන්න ඕන පොහොර කියලා. අපි බලමු. දැන් වතුර ටිකක් දාලා කපුරු වලට නම් ළමයි ගොඩාක් වතුර මම දාන්නේ නැහැ. මොකද මේ වතුර වැඩි වුණාම ඒව මැරෙනවා කියලා මට හිතෙනවා. මොකද මං කීප සැරයක්ම ගෙනල්ලා නුවරඑළියෙන් කපුරු ගෙනල්ලා හැදුවා. හැබැයි වැස්සට අහු වුණ ගමන් ඒවා ටික සේරම මේ කුණු වෙලා වගේ මැරිලා ගියා. ඒ නිසා මං මේ පැල දෙකත් වැඩි වැහි වතුර වැටෙන්නේ නැති තැනකින් තමයි තියලා තියෙන්නේ. මොකද මේ පැල දෙකවත් හරියට හදා ගන්නවා කියලා හිතාගෙනම තමයි අරගෙන ආවේ. ඉතින් ඒ නිසා ඒ පැල දෙක කොහොම පරිස්සම් කරලා තමයි තියලා තියෙන්නේ. දැන් වතුර දාලා නම් ඉවරයි. ඊට පස්සේ මම මේ පැලවල පොඩ්ඩක් මේ බැලුවා මේ මොන හරි තියෙනවද සත්තු එම ඉන්නවද. කපුරු පැලවල නම් මම අර කළු වෙලා වගේ තිබුණ කොළ කඩලා දානවා. මොකද මේ මට බයයි ඒවා තිබ්බොත් අනිත් කොළ වලටත් ඒ විදිහටම වෙයි කියලා. ඒ නිසා මම ඒ කළු පාට වෙලා වගේ තිබුණ කොළ ටික කඩලා දැම්මා. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් නම් බලන්න කියලා ලොකුවට දෙයක් තිබුණේ නැහැ. මොකද ඒවා ඇතුළෙමනේ තිබුණේ. ඒ නිසා ලොකුවට මොකොත් එහෙම තිබුණේ නැහැ. දැන් මම යන්නේ තවත් වැඩක් කරන්න. එන්නක යන්න කද කියලා බලන්න. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි මම ගෙනල්ලා නුවරඑළියෙන් ගෙනාවට පස්සේ මේ විදිහට කපලා වේලෙන්න තිබ්බා. මට ආසයි වුණා පොඩ්ඩක් පැල කරලා බලන්න. මම පැල කීපයකට අරගෙන තමයි ආවේ. පැල කීපයකට හදලා තියෙනවා. හැබැයි මට ඕන වුණා මේ ඇට වලින් පැල කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඒ නිසා මම මේ විදිහට වේලෙන්න තියලා තිබ්බා. වේලෙන්න තියලා තිබ්බාම ටික දවසක් යනකොට මේ විදිහට ඇට ටික පරිස්සමෙන් ගලව ගන්න පුළුවන් ඔයාලට. ටිෂු එකකට වගේ දානවා නම් ඉක්මනටම තෙත ටික මේ අයින් වෙලා ඇට ටික වෙනම ගන්න පුළුවන්. මම නම් මේ නිකන් කඩදාසියකට දාලා තියෙන්නේ. මේ විදිහට ඇට ටික පරිස්සමෙන් ගලව ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ ටික පැල කරගන්න තමයි හදන්නේ.
දැන් මම මේ වෙන් කරගත්ත ඇට ටික මේ පොඩි කප්ස් දෙකකට දාලා පැල කරගන්න තමයි හදන්නේ. පැල වෙයිද කියලා නම් දන්නේ නැහැ. මොකද මේ මම කලින් සැරයක් මේ විදිහට හදලා තියෙනවා. හැබැයි ඒක හරියට පැලවුණේ නැහැ. හැබැයි මම ඒව නුවරඑළියෙන් ගෙනාපුවා නම් නෙමෙයි ෆුඩ් සිටි එකෙන් තමයි අරගත්තේ. එතකොට නම් අර ෆ්‍රිජ් එකේ ඇතුලේ තිබිලා නිසා වගේ මට හිතුණා බැලවෙන්නේ නැතුව ඇති කියලා. හැබැයි මම නුවරඑළියෙන් අරන් ආවේ ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි. ඉතින් මට හිතුණා ඒ නිසා පැල කරලා බලන්න පැල වෙයිද කියලා. අපි try කරලා බලමු. මම ඒ ටිකටත් වතුර ටිකක් දාලා අනිත් පැල ළඟින්ම තියලා තිබ්බා. එන්නකො පෙන්නන්න මේ තියෙන්නේ කංකුම්. ගෙදරට උයන්න ගෙනාව කංකුම් වල මේ මුල් ඇදලා තිබුණා දඬු වල. ඊට පස්සේ මම ඒ ටික පොඩි බෑග් එකක හිටෙව්වා බලන්න පැලවේද කියලා. අනේ ඒ වගේ දළුත් දාලා දැම්මම බලනකොට හරිම සතුටුයි. මේ තියෙන්නේ නුවරඑළියෙන් ගෙනලා හිටවු මල් පැලයක්. මේකට කියන නම නම් දන්නේ නැහැ. හැබැයි මේක පිපුනම හරිම ලස්සනයි. මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම්. මේක තාම පිපිලා නැහැ හරියට. මේක සාමාන්‍යයෙන් පිපුනම මාස 3ක් වගේ තියෙනවා කියලා තමයි කියන්නේ. මේ තියෙන්නේ මල පිපුනට පස්සේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඒ නිසාම තමයි මම ගෙනල්ලා හිටෙව්වේ. මේ තියෙන ස්ට්‍රෝබෙරි පැල ටික මගේ මේවත් එදා නුවරඑළියෙම තමයි ගෙනාවේ. හැබැයි වැස්සට කොළ එහෙම ගොඩාක් ඉරලා ගිහිල්ලා මොකද හොඳටම වැස්සා. ඉතින් මේවට තාම පොහොර දාන්න නම් උනේ නැහැ. ළඟදීම පොහොර ගෙනත් දානවා. මම එතකොට ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. එන්නක යන්න ඔයාලට තව දෙයක් පෙන්නන්න. මේ තියෙන්නේ මැංගුස් ගහක්. මේ ගහ අපි නිකන් කාලා දාපු ඇට වලින් පැලවෙලා. අපේ තාත්තා තමයි මේක මෙතන හැදුවේ. බලන්නකෝ ඉතින් දැන් මේ විදිහට ගෙඩි ගහේ තියෙනවා. මේක මේ ගෙඩි හැදුන දෙවනි වතාව. ඉතින් හරිම සතුටුයි ඇත්තටම. මොකද මේ තමන් ඒ කියන්නේ අපේ අතින්ම දෙයක් හදලා ඒ වගේ අස්සන්න අපි අතින්ම ගන්නකොට හරිම සතුටුයි. ඉතින් මේවට තාත්තා තමයි ඇත්තටම ගොඩාක් සප්පායක් කරන්නේ. එයා තමයි මේ බැල හැම දෙයක්ම වගේ බලා ගන්න ඉතින්. ඔන්න වත්තේ ඇවිදිනකොට යාළුවෙකුත් හම්බුණා. මේගොල්ලොන්ගේ නම් කිසිම අඩුවක් නැහැ මේ දවස්වල. මොකද වැහැලා දැන් පායපු ගමන් අම්මෝ අඩිය තියන්න බෑ එළියට. පොඩ්ඩක් අඩියක් තිබ්බ ගමන් ටක් ගාලා කකුල එල්ලෙනවා. ඉතින් අද වීඩියෝ එක නම් මෙතනින් ඉවර කරනවා. මොකද අපි වැස්ස පායලා තිබුණ නිසා ගමනක් යන්න තමයි ලෑස්ති. දැන් මේ යනින් ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉන්නම්. bye bye.